සුබ දවසක් ඔයාලට. අපි අද රසවත් කට්ලට් එකක් හදමු. මම ඒකට අරන් තියෙනවා පොඩි සැමන් ටින් එකයි. අලා අරගෙන තියෙනවා තම්බලා පොඩි කරන් තියෙනවා. බීලුණු, අමු මිරිස්, සුදු ලුණුයි ඉඟුරුයි තියෙනවා මෙතන. කරපිංචා, රම්පේ, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මම කට්ලට් එක හදාගන්න මිශ්‍රණය හදාගන්න ලෑස්ති. මෙතන අරන් තියෙනවා තෙල් තේ හැන්දක්. ඊට පස්සේ මම ඒකට දානවා කපාගත්තු ලුණු ටික. කට්ලට් වලට ලුණු ගන්නකොට ගොඩාක් පොඩිවට කපා ගන්න. මේ අමු මිරිස් මම අමු මිරිස් කාල 10ක් විතර ගත්තා. ගොඩාක් චූටියට කපලා අරන් තියෙන්නේ. රම්පේ කරපිංචත් ඒ වගේ ගොඩාක් චූටියට මම කපලා අරන් තියෙන්නේ. ඒකට මම එකතු කරනවා සලාවත් ඉඟුරුයි සුදු ලුණු ටිකකුයි. තේ හැන්දක් වෙනවම ගම්මිරිස් කුඩු තේ හැන්ද එකමාරයි. මේකට දැන් පොඩි කරගත්ත සැමන් ටික එකතු කරනවා. සැමන් එක දානකොට සැමන් ටින් එකේ ඇතුලේ තියෙන දියර ගතිය පොඩ්ඩක්වත් දාන්න එපා. මම දැන් පොඩි කරගත්ත අර ටික එකතු කරනවා. මම මේකට තව ලුණු ටිකක් එකතු කරනවා. කට්ලට් හදන්න මගේ ෆිලින් එක හදලා මම ඉවරයි. මම අද කට්ලට් එකේ දවටනේ හදාගන්නේ ටිකක් වෙනස් විදිහට. මම මෙතන අරන් තියෙනවා හාල් පිටි. මේ කඩින් ගෙන හාල් පිටි. මම ඒකෙන් එකතු කරනවා තේ හැඳි 3ක්. මේ තියෙන පාන් පිටි. ඒකෙන් මම එකතු කරනවා තේ හැඳි 1මාරක්. කහ කුඩු චුට්ටක් දානවා. ඊට පස්සේ අවශ්‍ය පදමට වතුර දාලා බට එක හදා ගන්නවා. හාල් පිටි එකතු කරාම කට්ලට් එකේ හොඳ ක්‍රිස්පි ගතියක් එනවා.
ගානට මේ බට එක හදාගන්න. ඔයාලත් එක්ක දවසක් හදලා බලන්න. බිත්තර දවටලා හදනවට වැඩිය මේ විදිහට හදාගත්තාම කට්ලට් එකත් ගොඩක් රසයි. ගෙදර කන නිසා මම කට්ලට් බෝල ටිකක් ලොකුට හදාගන්නවා. මේ වගේ කෑලි පොඩ්ඩක් එළියට ඇවිල්ලා තියෙනවා. ඔයාලා ගලවන්න නැත්නම් මේ කට්ලට් එක පුපුරන්න බලනවා. මමගේ කට්ලට් එක බෝල් කරන් ඉවරයි. මම දැන් මගේ කට්ලට් ටික ගැඹුරු තෙලේ බෙද ගන්න හදන්නේ. මේ මම බෙදගත්ත කට්ලට් මෙන්න මේ ප්‍රමාණයට බෙද ගන්න. මේ මම හදාගත්ත කට්ලට් ටික හොඳ ක්‍රිස්පි ගතියක් තියෙනවා. බිත්තර අනිවාර්යයෙන් දවටනේ හදාගන්න. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මගේ වීඩියෝ එකට කැමති නම් නයෝමි රෙසිපි YouTube channel එක subscribe කරන්න. like එකක් දාලා යාළුවොන් අතර share කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.